සුබ දවසක් හැමෝටම. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ කොහොමද අපේ වෙබ්සයිට් එක යූස් කරලා ඔය කට්ටිය කලර් බ්ලයින්ඩින් ටෙස්ට් එක නැත්නම් වර්ණන්දතාව පරීක්ෂණය කරගන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම අපේ වෙබ්සයිට් එකට ඔය කට්ටිය ආවට පස්සේ මෙන්න මේ වගේ බටන් දෙකක් පේනවා. login in UBT system free and paid exams. ඊට යට තියෙන බටන් එක free color blind test කියලා. එතකොට මෙන්න මේ දෙවණියට තියෙන free color blind test කියන බටන් එක ක්ලික් කරගන්න. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔය කට්ටිය මේ වගේ page එකකට අරගෙන එනවා. මේ page එකේදී ඔය කට්ටියට උඩින් image එකක් load වෙනවා. මේ image එකේ තියෙන ඉලක්කම මොකක්ද කියලා මේ යට තියෙන number pad එක පාවිච්චි කරලා type කරගන්න තියෙන්නේ. දැන් මෙතන මට 16 පේනවා. මම 16 කියලා type කරලා okay කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඊළඟ image එක load වෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන අංකය මොකක්ද කියලා ඔය කට්ටිය ආයෙත් ක්ලික් කරලා ඒ කියන්නේ අංකය type කරලා okay කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. මේ වගේ image 12ක් මේ system එකේ ඔය කට්ටියට දෙනවා. එතකොට ඒක image 12ටම එන අංකය ඔය කට්ටියට පේන විදිහට මෙතන type කරලා okay කියන බටන් එක ක්ලික් කරගෙන යන්න තියෙන්නේ. දැන් මම මෙතන ඉඳන් skip කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ මෙතන ඉඳන් ඔය කට්ටියට පෙන්නන්නේ මම cut කරලා අන්තිම කෑල්ල පෙන්නන්න මොකද නැත්තම් මේක වැඩක් නැහැ නේ මේක බලාගෙන type කරන්න පුළුවන් හින්දා. හරි. ඊට පස්සේ අන්තිමට ඔය කට්ටිය ඒ image 12ෙම තියෙන අංක type කරලා okay කියන බටන් එක click කරගෙන ආවට පස්සේ අන්තිමට ඔය කට්ටිය මෙන්න මේ වගේ page එකට එක්කගෙන එනවා. ඒ කියන්නේ මේ වගේ page එකට navigate වෙනවා. මේ page එකේ තියෙන ඔය කට්ටිය මේ test එක passed the failed කියලා. එතකොට මම එකයි හරියට select කරේ. ඒ කියන්නේ එකයි හරියට type කරේ පළවෙනි එක විතරයි. අනිත් ඔක්කොටම මම වැරදියට දුන්නේ. ඒකින්ද මම මේ exam එක fail. එතකොට ඔය කට්ටිය EPS topic exam එකේ විභාගෙ ලියලා ඉවරනාට පස්සේ මේ වගේ color blind test එකක් තියෙනවා. ඒකෙත් තියෙන image 12ක් මේ වගේ. ඒ 12න් අඩුම 10ක්වත් හරියන්න ඕනේ. නැත්නම් ඔය කට්ටිය මේක fail වෙන්න පුළුවන්. ඒකින්ද මේකෙත් දීලා තියෙන්නේ ඔය කට්ටිය 10ක් හරියට දුන්නොත් pass 12ම හරි 11ක් හරි 10ක් හරි. ඊට අඩුවෙන් දුන්නොත් fail වෙන විදිහට. ඒකින්ද මේකට පුරුදු වෙලා යන්න. ඔය කට්ටියට ආයෙත් මේ ටෙස්ට් එක කරගන්න ඕන නම් retake කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් ඔය කට්ටියට cancel කියන බටන් එක ක්ලික් කරලා ආපහු වෙබ්සයිට් එකට යන්න පුළුවන්. එතකොට මේ වෙබ්සයිට් එකේ තව විස්තර තියෙනවා මේ exam එක ගැන අපේ විස්තර. එතකොට ඒ දේවල් බලලා ඔය කට්ටියට තව idea එකක් ගන්න පුළුවන්.